පුංචි තිරියත් රිදී තිරියත් වගේම ඉතාමත් ජනප්‍රිය නිවේදකයෙක් විදිහටත් නිතරම අපේ ආලින්දයට එන හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගේ කියන්නේ. පසුගිය දිනවල ඉසුරු ගැන ගොඩක් කතා මැවුණා. සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රිය ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ගැන වෙනස්ම කතාවක් තමයි අද අපි කියන්නේ. ඉතින් කෙසේ වෙතත් ඔහු ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සූරිය සුළඟ සිනමා පටය නිසා ඉතාමත් ජනප්‍රිය වී සිටිනවා. මෙම චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් ඉසුරු කරපු අතිවිශාල කැපවීම සහ ඒ නිසා ඔහුට මුහුණ දෙන්න වුණු විපත ගැන අහපුවාම නම් කාටත් පුදුම හිතෙනවා. මම හිතාමතාම කැත වුණා. බුලත් පිටට ඇබ්බැහි වුණා. රංගන ශිල්පියෙක් කොයි වෙලත් කැමති ලස්සනට කැපිලා පේන්න උනත් ඉසුරු මේ චිත්‍රපටය වෙනුවෙන් හිතාමතාම තමන්ගේ රූපය වෙනස් කරගෙන තිබෙනවා. ඔහුම කියන විදිහට ඔහුගේ රංගන ජීවිතය ඇතුලේ ඉසුරු ලොකු හෙට්ටිආරච්චිව හරිම ලස්සනට කැත කරපු චරිතයක් තමයි මේක. මේ චරිතයට සාධාරණයක් කරන්න ගිහින් ඉසුරුට ලොකු අකරතැබ්බියකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඔහු පවසන විදිහට මේ චරිතය කරන්න ගිහින් මාසයක් පුරාවටම මම බුලත් පිට කෑවා. කටේ ඒ පාට හරියටම ගන්න ඕන නිසා හුණුදුම් කොළ එක්කමයි කෑවේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම බුලත් පිට කන්න ඇබ්බැහි වුණා. ලොකුම අභියෝගය ආවේ ඩබින් කරද්දී. බුලත් පිට කන ටෝක් එකෙන්ම ඩබින් කරන්න ඕන නිසා ඩබින් ඉවර වෙනකම්ම මට බුලත් පිට කන්න සිද්ධ වුණා. මේ සිනමාපටයේ ඉසුරු සහ අෂාන් ඩයස් රඟපාන්නේ දේශපාලන බලපුලුවන්කාරීන්ට මැදිවුණු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ චරිත. තමන්ගේ බලය රැකගන්න දේශපාලන අවශ්‍යතාවෙන් තරුණයෙකුගේ ජීවිතය බිලිදෙන හැටිත් තනතුරු දීලා රට යවලා හොඳට පුහුණු කරලාගෙන නිලධාරීන්ම දේශපාලකින්ගේ ඕනකම් වලට යොදා ගන්න හැටිත් මේ චිත්‍රපටයේ ඉතාම ලස්සනට පෙන්눔 කරනවා. මිනිස්සු සැබෑ ජීවිතයේදී දකින්න ආස ඒ දකින්න නොලැබෙන සත්‍ය මේ හරහා ප්‍රියන්ත කොළඹගේ විසින් තිරයට ගෙනවිත් තිබෙන බව තමයි ඉසුරු ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඔහු මෙවැනි අදහසකුත් ප්‍රකාශ කරනවා. මට පෙම්වතාගේ රූපය තිබුණේ නැහැ. ශේෂ්ත්‍රයට ආපු මුල් කාලයේ ඉසුරුට ප්‍රධාන චරිත ලැබිලා නැහැ. ඒකට හේතුව ඔහුම විවෘතව ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. මට පෙම්වතාගේ රූපය කොහොමත් තිබුණේ නැහැ. ඒ නිසා මට හැම චරිතයක්ම කරන්න වුණා. හැබැයි අනිත් අය වගේ සාලෝන් ගිහින් ජිම් ගිහින් ඇඟ හදාගෙන බොරු ෂෝ එකක් දානවා වෙනුවට ඉසුරු කලේ රංගනය හැදෑරීමයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඩිප්ලෝමාවක් කරලා මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් අරගෙන ඔහු අද වෙද්දී ලංකාවේ ඉන්න ඕනෑම චරිතයකට හැඩගැහෙන්න පුළුවන් ප්‍රබල චරිතාංග නළුවෙක් බවට පත් වෙලා ඉවරයි. සූරිය සුළඟ චිත්‍රපටයේ ඉසුරුගේ මේ වෙනස්ම රංගනය දැකගන්න ප්‍රේක්ෂකින්ට දැන් ඉදිරියට අවස්ථාව උදා වී තිබෙනවා. ඉතින් ඔබත් මෙම චිත්‍රපටිය බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ ලස්සන තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.